අයිබෝවන් සියලුම දරුවන්ට මේ අපි කිරණ පුවත්පතත් එක්ක එකතු වෙලා තමයි මේ වැඩපිළිවෙල යන්නේ මේ දැනට 3 ශ්‍රේණියේ ඉන්න දරුවන්ගේ ප්‍රශ්න පත්‍රය පළවෙනි පේපර් එක සාකච්ඡා කරන්නේ. පත්තරේ පේපර් එක කරලා තියෙන්නේ රතු පෑන අරගෙන මාක් කරන්න හරියව මොනවද වැරදිව මොනවද ඇයි වැරදුනේ කියලා. හරි අපි වැඩේ පටන් ගන්නවා. පළවෙනි ප්‍රශ්නය මේ අහන්නේ මේකේ මේ වැරදි ප්‍රකාශය අහන්නේ. වැරදි ප්‍රකාශය අහන්නේ. අපි රතු පෑන ගත්තොත් මේ වැරදි එක අහන්නේ. උත්තරය 3. රූපේ ගස උඩ සිටින කුරුල්ලන් ගණන. ගස උඩ කුරුල්ලෙක් නෑ මේක වැරදි. ඒ උත්තරය. ප්‍රශ්නාංක 2. මේක දෙකට කපුවම මේ කැලලට මේ කැලල සමානයි. මේ කැලලට මේ කැලල සමානයි. මේකට මේක සමානයි. හැබැයි මේකට මේක සමාන නැහැ අසමානයි. හරි නේද? උත්තරය A හා B එක වගේ රූප දෙකක්. උත්තරය 1. ප්‍රශ්නාංක 3 1යි 3යි 5යි එහෙනම් මේකේ 7 එන්න ඕන. උත්තරය 3. දෙකෙන් දෙක යන්නේ. හතරවෙනි ප්‍රශ්නය හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න. සරල දේවල් මහා ලොකු දේවල් නෙවි. හතරවෙනි ප්‍රශ්නය. මේ සමස්ත එකතුව මොකද සමස්ත කියන්නේ මුළු එකතුව 1යි 2යි 3යි 3යි 4යි 7යි 7යි 3යි 10යි 5යි 1යි 6යි 6යි 3යි 9යි 9යි 4යි 13යි. එහෙනම් මෙන්න මේ ටික එකතු කරන්න 3යි 2යි 5යි 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 10යි 10යි 1යි 11යි. උත්තරය 2. ප්‍රශ්න 4ක් ඉවරයි. පස්වෙනි ප්‍රශ්නය මේක අහන්නේ වෙනස්කම් ගණන. මෙන්න මෙතන බෝතලයක් නැහැ. 1යි. මෙන්න මෙතන මල වෙනස් 2යි. වෙන වෙනසක් නැත. උත්තරය 2යි. ප්‍රශ්නාංක 6 15ට අඩු 13 11. උත්තරය 2. ප්‍රශ්නාංක 7 නිවසක ජල ටැංකියකින් භාගයක් ජලයෙන් පිරීමට විනාඩි 4ක් ගත වේ. අපි හිතමු මෙන්න මෙහෙම ටැංකියක් තියෙයි කියලා. මේ භාගයක් පොරවන්න විනාඩි 4ක් ගත වෙනවා. මේ ටැංකිය සම්පූර්ණයෙන් පිරවෙන්න නම් විනාඩි 8ක් ගත වෙනවා. හැබැයි අහන්නේ ප්‍රශ්නේ එක නෙවෙයිනේ. ප්‍රශ්නේ අහන්නේ මොකක්ද? ටැංකිය සම්පූර්ණයෙන් පිරීමට තවත් විනාඩි කීයක් ගත වේද? දැන් මෙතන භාගයක් පිරීලා තියෙන්නේ. එහෙනම් මේකට පිරවෙන්න තව විනාඩි 4යි ගත වෙන්නේ. උත්තරය 2. ප්‍රශ්නාංක 8.
A22යි B3යි A22යි අඩු කිරීම 3 19යි උත්තරේ 2. ප්‍රශ්න අංක 8. අචිනිගේ උස නයෝමිගේ උසට වඩා වැඩිය. නයෝමි තුෂාරිට වඩා උසින් අඩුය. තිදෙනාගෙන් මෙතන අපි පේපර් එකේ වෙනස් වෙලා ඇත්තේ තිදෙනාගෙන් උස අඩුම කවුරුන්ද? අමාරුයි. අචිනිගේ උස නයෝමිගේ උසට වඩා වැඩිය. අචිනිගේ උස නයෝමිගේ උසට වඩා වැඩිය. නයෝමි තුෂාරිට වඩා උසින් අඩුය. ඒ කියන්නේ මෙහෙමනේ. මේ අචිනි නයෝමිගේ උසට වඩා වැඩිය. නයෝමි තුෂාරිට වඩා උසින් අඩුය. තුෂාරිට වඩා උසින් අඩුයි. තුෂාරි මෙහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. හැබැයි නයෝමි තුෂාරිට වඩා උසින් අඩුයි. උස අඩුම කවුද? උස අඩුම කවුද කියලා අහන්නේ. උත්තරේ නයෝමි. පන්සලක ගේට්ටුවක පාවහන් යුගල 10ක් තියෙනවා. යුගල 10. යුගලයක් කියන්නේ ජෝඩුවක් දෙකක්. ඒක 10 දෙනෙක්ගේ. උත්තරය 2. 11 වෙනි ප්‍රශ්නය. මේ අහන්නේ වැරදි ප්‍රකාශය. 6 5යි 11යි මේක වැරදි. 7යි sorry මේක අහන්නේ මේ පේපර් එකේ ඇත්තේ නිවැරදි කියලා. හරිද? අපි ඒක හදවල යවුවා. මේක වැරදි. 7යි 4යි මේක වැරදි 11යි. 9යි 5යි 14යි උත්තරය 3. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගයක පළමු පන්දු 3ට 4 පහර 2ක්. 4ව 2ක් කියන්නේ 8යි. 6 පහරක් 8යි 6යි. ලකුණු 14ක් අරගෙන තියෙනවා. උත්තරේ 3. 13 වෙනි ප්‍රශ්නය. මෙතන තිබ්බ ත්‍රිකෝණය මෙතන එළියට ඇවිල්ලා. මෙතන තිබ්බ වෘතය මෙතන එළියේ තියෙනවා. එහෙනම් මෙන්න මේක. පාද 6ක් තියෙන ෂඩාෂ්ටක එච්චර ඕනේ නැහැ. මෙන්න මේක එළියට එන්න ඕන. එහෙම උත්තරයකට තියෙන්නේ මේ උත්තරේ විතරයි. මේක වෙනස් එකක්. ප්‍රශ්නාංක 14. මෙතන කාලක් පාට වෙලා තියෙනවා 4න් එකක්. මෙතන 2න් එකක්. මෙතන 4න් 3ක්. ඊළඟ එක 4න් 4ක් පාට වෙන්න ඕන. උත්තරේ 3. ප්‍රශ්නාංක 15.
පළවෙනි වතාවට ඇහෙන්නේ 7ට. ඊළඟට ඇහෙන්න ඕන 7:30ට. ඊළඟට ඇහෙන්න ඕන 8ට. තුන්වෙනි වතාවට ඇහෙන්නේ. උත්තරය දෙක. ප්‍රශ්න අංක 16. කෙසල් ගෙඩි 8ක් ගෙනල්ලා 3ක් නරක් වෙලා 8න් 3ක් 5යි. උත්තරය 1. right. හරි ඒවා හරි දාගන්න. අමාරු නෑ. හරි නේද? ඉස්සෙල්ලම පේපරේ කිරණ පුවත් පත්තරේ උත්තර බලන්න. කටු වැඩ කරන්න. හරිද? ඊට පස්සේ හොඳට වීඩියෝ එක අහගෙන ඉන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න අංක 17. මේවට කියන්නේ රටා සංඛ්‍යා රටා. 10යි 6යි 16යි. මෙතන 6යි පරතරයි. 16යි 6යි 22යි. 6යි පරතරයි. 22යි 6යි 28යි. 28යි 6යි 34යි. උත්තරේ 2. මෙතන අඩු වෙලා යනවා. අඩු කිරීම 4. 25න් 4ක් අඩු වුණාම 21යි. 21න් 4ක් අඩු වුණාම 17යි. 17න් 4ක් අඩු වුණාම 13යි. 13න් 4ක් අඩු වුණාම 9යි. උත්තරය 1. ප්‍රශ්න අංක 19. මගේ අක්කා මට වඩා අවුරුදු 4කින් වැඩි මහල්ය. මගේ අක්කා මට වැඩි අවුරුදු 4කින් වැඩි මහල්. මගේ මල්ලිත් මගේත් වයස් වල එකතු අවුරුදු 10කි. යන් කටුවඩ කොලේට. මම අක්කා මල්ලි මගේ වයස 6ක් නම් මම 6යි. ගානේ දීලා තියෙනවා. මගේ අක්කා මට වඩා අවුරුදු 4කින් වැඩි මහල්. එන අක්කා 10යි. 6යි 4යි 10යි. මගේ මල්ලිත් මගේත් වයස වල එකතුව 10යි. එහෙනම් 6යි මල්ලි 4 වෙන්න ඕන. 6යි 4යි 10යි. ප්‍රශ්න අංක 19. මල්ලිගේ වයස කීයද? අවුරුදු 4යි. අක්කගේ වයස අවුරුදු 10යි. එක මේක අයන්න මේ තරුව රයන්න. උත්තරය 3. 21 උත්තරය 3. 22 අතර මේක අයන්න මේක අයන්න ඍජු කෝණාශ්‍රය. තයන්න කියන්නේ වෘතය. රයන්න කියන්නේ තරුව. එහෙම උත්තරයකට තියෙන්නේ මේකේ මට මතක නැහැ හදලා යවුවද කියන එක. මේ අනුව නම් එක උත්තරෙත් එනවා. right. ප්‍රශ්න අංක 23.
පරිසරය හා ගණිතය පරිසරය පොත් 3යි ගණිතය 4යි 3යි 4යි 7යි උත්තරය 3 මේ සේරම එකතු කරාම 3යි 2යි 5යි 5යි 4යි 9යි 1යි 10යි හැබැයි තාත්තා ගෙනල්ලා තියෙනවා 18ක් 18 අඩු කිරීම 10 සමානයි 8යි වැඩිපුර 8ක් ගෙනල්ලා තියෙන උත්තරේ දෙක. අපි යනවා අවසාන ගානට 25 වෙනි ගාන. අපේ නිවසේ බාලයා මමයි. හරි නේද? බාලයා මම අඩුම වයස තියෙන මම. වැඩිහිටියන්ගෙන් අම්මා තාත්තා දරුවන්ට ආච්චි පමණක් ඉන්නවා. අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා ආච්චි ඉන්නවා. මම තමයි බාලයා. මුළු සමාජයෙන් ගාන 6යි. මෙතන 1යි 2යි 3යි 4යි. එහෙනම් මෙන්න මෙතන දෙකක් ඉන්න ඕන. මට වැඩිය වැඩිමහල් සහෝදරයෝ 2යි උත්තරේ 2. හරි. පළවෙනි පේපර් එක අවසන් දැන් හරි කීයක් තියෙද කියලා ගණන් කරන්න. හරි. අනුව ලකුණු ගාන බාන්න අපි එකකට ලකුණු 4ක් දෙනවා. හරි. බොහොම ස්තුතියි ගණන් හදන මහන්සි වෙන ඒ වෙනුවෙන් කැපවීම කරන හැමෝටම බොහොමත් ස්තුතියි. අපි කිරණ පත්තරෙත් එක්ක මෙහෙම දිගටම යන්න සූදානම් වෙලා තියෙනවා. පත්තරේ ගන්න පේපර් එක කරලා YouTube link එක තියෙනවා. ඒ හරහා සම්බන්ධ වෙන්න. බලන්න තමන්ගේ අඩුපාඩු මොනවද වැරදුනේ මොනවද ඒ ඔස්සේ වෙනමම පේපර්ස් ටික එකතු කරන්න. එතකොට තමන්ටම තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. හරි නේද? බොහොම ස්තුතියි. ඊළඟට සෙකන්ඩ් පේපර් එක බලන්න කොහොමද වෙන්නේ.